කාලේ නම රජීව් කුමාර්. නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්න පවුලේ අයියා තමයි ගිහි කාලේ ඔබ වහන්සේ. අපි පවුලේ සියලුම දෙනාම හින්දු. හින්දු ආගමේ. මම software එකක් තනියම develop කරනවා industrial range එකේ software එකක් වුණා. මට ඒ කාලේ ගොඩක් පාළුවක් දැනුණා. ඉතින් ඒ basic level එකේ basic knowledge එක නැහැ කියන්නේ ඉතින් ඇත්තටම ධර්මයේ තුල නැහැ කියලා තමයි කියන්නේ. අම්මගේ නම ලෝගේශ්වරී, තාත්තගේ නම සින්නතම්බි. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගිහි කාලේ නම මොකද්ද? තාත්තා ටී ස්ටේට් එක වැඩ කරපු නිසා තාත්තට දිගටම ට්‍රාන්ස්ෆර් හම්බෙනවා. ඔබ වහන්සේ පැවිදි ජීවිතයට එන්නේ මොන කාලේ වගේද? මම එක වසරේ ඉඳලාම ඒ ඉස්කෝලේ පළවෙනි පන්තිවල. මේ පසුබිමත් එක්ක රැකියාවක් කරන්න ඕන, එහෙම නැත්නම් ආදායමක් උපයන්න ඕන. මගේ තිබ්බ බැඳීම් ගොඩක් අඩු වුණා. දැන් ඔබ වහන්සේත් එක්ක එකට ඉඳපු බොහෝ දෙනෙක් මේ තීරණයට යන්න ඇති. software engineering ඩිග්‍රියක් කරා private campus එක. බහුතරයක් දෙනා මේ දහම තුල ඉන්නවද? නමුත් උත්සාහ ගත්තට මට ආරූඪ වුණේ නැහැ. එතකොට ඔබ වහන්සේට මේ වෙච්ච දේ සහ දැක්ක දේ අතර විරුද්ධත්වයක් තියෙනවා. නිකන් පන්සල් පරිසර දැකලා තියෙනවා, බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේලා දැකලා තියෙනවා. මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන ඒ දැක්ම තමයි තියෙන්නේ දැනට. අපි සතර අපායේ මහගෙදර කරගෙන ඉන්නේ හැමෝ තුලම මේ චරිත හැම දෙයක්ම තියෙනවා. මේ බුදුදහමේ තියෙන concept එක follow කරන විදිය පේන්නට නැහැ. මට ඒ දැනුම ඒ කාලේ තිබ්බේ නෑනේ. දම් සිසිල සැමසිත පුබුදුවන සද්ධර්ම වර්ෂා. ඔබට තෙරුවන් සරණයි. රවීන්ද්‍රයි බණ්ඩාර YouTube නාලිකාවේ සෑම මාසකම ඔබ වෙනුවෙන් රැගෙන එන දම් සිසිල සැමසිත පුබුදුවන සද්ධර්ම වර්ෂා වැඩසටහනේ තවත් එක් වැදගත් සහ වටිනා වැඩසටහනක කතා බහක ආරම්භය අපි මේ විදිහට සටහන් කරන්නටයි සූදානම් වෙන්නේ. අපිව නරඹන ඔබට මා මතක් කරනවා සුපුරුදු විදිහටම රවීන්ද්‍රයි බණ්ඩාර YouTube නාලිකාව හරහා ඔබට වැදගත් වැඩසටහන් බොහෝමයක් රැගෙන එනවා. ඉතින් මගේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. ඒකට හේතුව මං සතියකට වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන එනවා. මේ අරගෙන එන වැදගත් වීඩියෝ ඔබට මගහැර ගන්න නැතුව බලන්නට වටපිටාව ඉන් ඔබට උදා වෙනවා. මෙන්න මේ දේ එක්ක අද දම් සිසිල සදහම් කතිකාවත තුල අප කතා බහ කරන්නට සූදානම් වෙන්නේ කෝවිල තුල හැදී වැඩුණු කෝවිල ඇසුරු කළ තරුණයෙක් කසාවත් හැඳ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් බවට පත්වුණු ගෞරාන්විත ගමන් මඟ පිළිබඳ ඒ පිළිබඳ උන්වහන්සේ එක්කම කතා කරන්නටයි මේ කාලය මේ වෙලාවේදී වෙන් කරගත්තේ. අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි. අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරන් වහන්සේ එක කතා කරන්නට ගොඩක් දේවල් තිබෙනවා. අපේ හාමුදුරන් වහන්සේ ගැන ඔබට දැනගන්නට දේවල් ගොඩක් තියෙනවා. මා හිතනවා මේ සදහම් කතාව තුළ ඒ සියල්ල කතා බහට ලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගිහි කාලේ නම මොකද්ද? ගිහි කාලේ නම රජීව් කුමාර්. රජීව් කුමාර්. අපේ හාමුදුරුවනේ අම්මා තාත්තා අම්මගේ නම ලෝගේශ්වරී, තාත්තගේ නම සින්නතම්බි. අපි පවුලේ සියලුම දෙනාම හින්දු ආගමේ. අපේ හාමුදුරනේ අම්මා තාත්තා රැකියාවල් විදිහට මොනවා හරි කළාද නැත්නම් රැකියාව නැතුව ගෙදර කටයුතු කරගෙන පවුලේ කටයුතු කරගෙන හිටියද? අම්මා හවුස් වයිෆ් ගෙදර කටයුතු තමයි කරගෙන හිටියේ. තාත්තා තේවත්තක ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක්. ඒ කියන්නේ තේවත්තේ වැඩ බලන්න ෆීල්ඩ් ඔෆිසර් ජොබ් එකක් තමයි කරේ. තාත්තා විතරයි ජොබ් එකක් කළේ. අම්මා හවුස් වයිෆ්. ගෙදර කටයුතු ටික බලාගෙන හිටියේ අම්මා. අපේ හඳුරන්නේ ජීවතුන් අතර තාමත් ඉන්නවද අම්මයි තාත්තයි? තාත්තා නැති වෙලා. කොයි කාලේ වගේද අපේ හඳුරන්නේ? තාත්තා නැති වෙලා දැන් අවුරුදු
10ක් විතර වෙනවා. 10ටත් වැඩි. අපේ හැඳුන්නේ සහෝදර සහෝදරියෝ. ඔය නමල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. ඒ අය නම් අපි මතක් කළොත් අපේ හැඳුන්නේ මල්ලිගේ නම රමේෂ්, නංගිගේ නම නිරෝෂණී. නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙක් ඉන්න පවුලේ අයියා තමයි ගිහි කාලේ ඔබ වහන්සේ. අපේ හැඳුන්නේ මූලික අධ්‍යාපනය කොහොමද? මූලික අධ්‍යාපනයේ ඉස්කෝලේ අධ්‍යාපනයේ A level කොමර්ස් කරා. ඊට පස්සේ මම ප්‍රයිවට් කැම්පස් එකක software engineering කරා. ඊටත් කලින් වෙනම software diploma එකක් කරා. එහෙමයි අපේ ඩිග්‍රී කරේ. එතකොට අපේ හඳුනේ උසස් අධ්‍යාපනයේට යන්නේ කොයි කාලේ වගේද කොහොමද? උසස් අධ්‍යාපනයේට ජොබ් එකක් කරන ගමන් තමයි ප්‍රයිවට් ඩිග්‍රී කරේ. ඒක අවුරුදු සාමාන්‍යයෙන් 2017 ඒ කාලේ වගේ. අපේ හඳුන්නේ බහුතරයක් දෙනා කියන කතාවක් තමයි පාසල් කාලේ සමහරුන්ට බොහොම සුන්දරයි. සමහරුන්ට පාසල් කාලේ ටිකක් දුක්බරයි. මේ කාලේ ඔබ වහන්සේට දැනුනේ කොහොමද? ඒකේ දෙපැත්තෙම මට තිබ්බා. ඉස්කෝලේ ඇත්තටම දැන් ඉස්කෝලේ කාලේ මතක් කරද්දී හරි සුන්දරයි පරිසරය. අපි යාළුවොත් එක්ක එකට කාලා දීලා ඉස්කෝලේ ඒ මතකේ එනකොට අපි කාටත් හිතනවනේ ඉස්කෝලේ ගිහිල්ලා පාස් අවුට් වෙච්ච කාටත් හිතනවා දැන් ජොබ් කරලා ඒ පරිසරය හරි ලස්සනයි කියලා. ඒ පරිසරයට ආයෙ යන්න තියෙනවා නම් හොඳයි. යහළුවෝ එළියෝ එක්ක ගත කරපු කාලේ එහෙම හරි අපි ගොඩාක් එකට ඇසුරු කරලා දන්න දේවල් එකට සාකච්ඡා කරගෙන ඒ වගේ ගොඩක් සුන්දර ගමනක් පාසල් කාලේ. නමුත් ඒකේ තව පැත්තකුත් තියෙනවා. ඉතින් තාත්තා ටී ස්ටේට් එක වැඩ කරපු නිසා තාත්තට දිගටම ට්‍රාන්ස්ෆර්ස් හම්බ වෙනවා කම්පැනි වල. එහෙමයි. ප්ලාන්ටේෂන් කම්පැනි එකක් නිසා ස්ටාෆ් මාරු වෙනකොට ට්‍රාන්ස්ෆර්ස් හම්බ වෙනවා. එතකොට මම 5 වසරේ ශිෂ්‍යත්වයේ එක්සෑම් ලියන්න ඕන මෙන්න තියෙද්දි අපේ තාත්තට කම්පැනි ඉඳලා වෙන කම්පැනි එකකට වෙන ඒරියා එකේ ඉඳලා වෙන ඒරියා එකකට ට්‍රාන්ස්ෆර් එකක් හම්බුණා. ඊට පස්සේ ඒ ඉස්කෝලේ හරි දුෂ්කර ඉස්කෝලයක් තාත්තේ වැඩ කරපු තැන. ඒකේ ඉස්කෝලේ තියෙන්නේම 5 වසර වෙනකම්. 5 වසර. ප්‍රාථමික විද්‍යාලය. ඔව්. ඒ ඉස්කෝලේ ඉදි කරපු දවස් නම කවුරුත් ස්කෝලර්ෂිප් පාස් වෙලා හිටියෙත් නැහැ. එතකොට මං චූටි කාලේ හොඳට ඉගෙන ගන්න පුළුවන්. මං එක වසරේ ඉඳලාම ඒ ඉස්කෝලේ පළවෙනි පන්ති වල. එතකොට ඒ ප්‍රින්සිපල් අපේ තාත්තත් එක්ක හරි යාළුවෝ වගේ හොඳට ආශ්‍රය කරා. එතකොට ප්‍රින්සිපල් කියපු අදහස තමයි තාත්තට මේ වෙලාවේ පුතාව මේ වෙන ඉස්කෝලේකට යොමු කරන්න එපා. මොනවත් අධ්‍යාපනයේට පොඩි ගැටලුවක් වෙනවා. ස්කෝලර්ෂිප් ලියන්න කොටත් ඒ ස්ට්‍රෙස්ෆුල් මයින්ඩ් එකත් එක්ක කරන්න බැරි නිසා වෙන පරිසරය මාරු කරන්න එපා. පුළුවන් නම් බෝඩින් එක නවත්තලා මේ ඉස්කෝලේ හිටියන්න කියලා. තාත්තා ඊට පස්සේ මාව ස්කෝලර්ෂිප් කාලෙම බෝඩ් කරා. බෝඩ් කරලා ඉතින් මම වෙනම ගෙදරක තමයි බෝඩ් වෙලා හිටියේ ස්කෝලර්ෂිප් ලියන්නේ. ඒ කාලේ ඉඳන්ම O level A level ඔක්කොම බෝඩින් තමයි ජීවිතේ ගත කරේ ගොඩක්. එහෙමයි. එතකොට මට ඒ පැත්තෙන් බලද්දි ඉතින් මට දෙමව්පියන්ගෙන් ඒ හම්බෙන්න ඕනේ චූටි කාලේ හම්බෙන්න ඕනේ සෙනෙහස ආදරේ ටිකක් අඩුවෙන් තමයි ලැබුණේ. ඒ කියන්නේ ඒ කාලේ දෙමව්පිය ළඟ හිටියේ නැහැ. ළඟ හිටියේ නැහැ. ඒකත් හොඳටම දැනුණා ඔබ වහන්සේට. මල්ලි නංගි ළඟින් සෙල්ලම් කරන්න හිටියේ නැහැ. ඒතර මම තනියම වගේ තමයි ඉතින් එතන හිටියේ අක්කා කෙනෙක්වයි එක්කෙනෙක්ගේ අලුතින් මැරි කරපු දෙන්නෙක්. එයාලටත් ඉතින් එහෙම ලොකු අයිඩියා එකක් නැහැ. ඉතින් ළමයි කොහොමද ආශ්‍රය කරන්නේ අසුරු කරන්නේ හදන්නේ කොහොමද කියලා එයාලත් ඉතින් අලුත් කපල් එකක් අලුත් නිසා මට ඒ කාලේ ගොඩක් පාළුවක් දැනුණා. ඉතින් ඒ මව්පිය සෙනෙහස ලැබුණේ නැති නිසා සහ මගෙත් එක්ක සෙල්ලම් කරන්න චූටි කාලේ කවුරුත් ළඟ හිටියේ නැහැ කියන එක ටිකක් තිබ්බා.
නමුත් ඒ කාලයක් යනකොට ඒක හොඳටම හුරු වුණා. මගේ තිබ්බ බැඳීම් ගොඩක් අඩු වුණා. දේවල් මට දරා ගන්න පුළුවන් ශක්තියක් ලැබුණා. මං ගාව කවුරු හිටියේ නැතත් මට කමක් නෑ මට දරා ගන්න පුළුවන් කියලා හිතේ හයියක් ඇති වුණා. පාසල් කාලේ තමයි ඔය හැම දෙයක්ම හැදුනේ. හොඳ සහ නරක දෙක. සතුට සහ දුක හැම දෙයක්ම ඔබ වහන්සේට ලැබුණා. අපේ හඳුන්නේ පවුලේ තාත්තා තමයි ජොබ් එකක් කරපු කෙනා. අම්මා ගෙදර දරුවෝ තුන්දෙනාගේ කටයුතු කරපු කෙනා. එතකොට ඔබ වහන්සේ ගිහි කාලේ නංගි කෙනෙක් ඉන්නවා මල්ලි කෙනෙක් ඉන්නවා පවුලේ වැඩිමහල් දරුවා ඔබ වහන්සේ. මේ පසුබිමත් එක්ක රැකියාවක් කරන්න ඕන එහෙම නැත්නම් ආදායමක් උපයන්න ඕන. දැන් ඔබ වහන්සේත් එක්ක එකට ඉඳපු බොහෝ දෙනෙක් මේ තීරණයට යන්න ඇති. ඒ වගේ ඔබ වහන්සේත් යමු වුණා මේ පැත්තට. මම ජොබ් එකක් කරා. ජොබ් එකක් මේ ගොඩක් කරා. ඉස්සෙල්ලාම මම ජොබ් එක කරේ ද ෆිනන්ස් ආයතනයේ. පෞද්ගලික ෆයිනෑන්ස් කම්පැනි එකකින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ HNB ඇෂුරන්ස් කියලා මේ කම්පැනිස් ගොඩක වැඩ කරා. මම පටන් ගත්තේ මේක A level කරන අතරතුරම ජොබ් එක පටන් ගත්තා. පස්සේ ඉතින් අර මං කලින් කිව්වා වගේ හිත ගොඩාක් හයි වෙලා තිබ්බේ ওই බැඳීම් පැත්තට නෑ ලොකුවට. ඊට පස්සේ මම ගෙදරින් එළියට ඇවිල්ලා තමයි ජොබ් එක කරන්න කියලා ජොබ් එකට ගියේ. ඊට පස්සේ ද ෆිනෑන්ස් එකේ මේම HNB ඇෂුරන්ස් මේම ගිහිල්ලා කොළඹට ඇවිල්ලා ප්‍රයිවට් කම්පැනිස් වල accounts කරා. මම A level accounts කරපු නිසා ඒ කරන අතරතුර software engineering මට ඉතින් ambition එකක් තිබ්බා කවදා හරි IT පැත්තේ software engineering පැත්තේ ඩිග්‍රියක් කරලා software engineering කරනවා කියන එක. ඒ නිසා ඒ පැත්ත follow කරලා software engineering ඩිග්‍රියක් කරා private campus එක. ඒක complete කරාට පස්සේ software developer හැටියට companies දෙකක වගේ හිටියා ගොඩක් කල් වැඩ කරා. ඊට පස්සේ අන්තිමට system administrator කෙනෙක් හැටියට system admin වගේම software developing කරා ඒ කම්පැනි ඒ අතරතුර ඊට කලින් විදායක ශ්‍රේණි වල වැඩ කරලා තියෙනවා. අන්තිමට හිටියේ system administrator කම්පැනි IT. අපේ හඳුන ඔය කියන විදිහට රැකියාවල් කීයක් වගේ කරලා තියෙනවද ගිහි කාලය තුල? ජොබ් රැකියා 13ක් කරපු තරුණයෙක්. හොඳ වැටුපක්, හොඳ තනතුරක් මේ හැම දෙයක්ම ලැබුණ කෙනෙක් තමයි ඔබ වහන්සේ ගිහි කාලේ. අපේ හම්දුරුවනේ මේ ඔබ වහන්සේ පැවිදි ජීවිතයට එන්නේ මොන කාලේ වගේද? පැවිදි ජීවිතයට ආවේ දැන් අවුරුද්දයි මාස දෙක තුනක් විතර වෙනවා. එහෙමයි. පැවිදිලා. පැවිදි වෙන්න කලින් මාස දෙකක පුහුණුවක හිටියා. එහෙමයි. අවුරුද්දක ඉන්න ඕනේ කියලා තමයි මගේ උපාධ්‍යයන් වාසේ මට ඉස්සෙල්ලාම කිව්වේ අවුරුද්දක පුහුණුවක් අවශ්‍යයි කියලා. එහෙමයි. නමුත් මේ පැවිද්දට තියෙන ආසාව නිසා ඒ අවුරුද්ද තුල ලැබෙන්න ඕනේ පුහුණුව මම ඉගෙන ගන්න ඕනේ දේවල් මාස දෙකකින් මට ඉගෙන ගන්න පුළුවන් වුණා. එහෙමයි. ඒ නිසා මාස දෙකකින් පැවිදි වෙන්න වාසනාව ලැබුණා. ඒ තරම්ම පින්වන්ත වුණා. අපි හඳුන්නේ එතකොට ඔබ වහන්සේගේ අවසරයි ඔබ වහන්සේගේ නම අහන්නට පැවිදි නම භගවන්තලාවේ ඥානසීහ. භගවන්තලාවේ ඥානසීහ අපේ හම්දුරන් වහන්සේ තමයි මේ වැඩ ඉන්නේ. අපේ හම්දුරුවනේ දැන් අපි අදහන ආගම බුද්ධ ආගම අනුව මේ උතුම් වූ පැවිදි භාවය ලැබුවේ කොහෙදද? සහ ගුරු හම්දුරන් වහන්සේ ගැන අපි සිහිපත් කරොත් මේ පැවිදි ජීවිතේට ආවේ තිබ්බටුවාවේ මැදගම තිබ්බටුවාවේ පන්සලේ ශ්‍රී සුමනාරාම විහාරය කියලා කියනවා. මගේ ආචාර්ය පාදයන් වහන්සේගේ නම අවසරයි. නම කියන්නට අවසරයි. පූජ්‍ය යකුන්නාවේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ තමයි ආචාර්ය පාදයන් වහන්සේ. අපේ හඳුරන්නේ අපි බොහෝ තැන්වල දැකලා තියෙනවා තරුණයන් පැවිදි ජීවිතයට එනවා. ඔවුන් තුළ විවිධ හේතු කාරණා තියෙන්නේ. සමහර විට ඇත්තටම අවබෝධයෙන් එහෙම නැත්නම් ප්‍රේම සම්බන්ධතාව නිසා එහෙම නැත්නම් වෙනයම් මොහු
ගැටලුවක් නිසා තමයි පැවිදි ජීවිතයට එන්නේ. මේ පසුබිම තුල ඇත්තටම අපේ හාමුදුරුවනේ බුදුදහම වැළඳගෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට ඉස්සරහට තමන්ගේ ජීවිතය අරගෙන යන්නට ඇයි ඔබ වහන්සේ ඇත්තටම තීරණයකට ආවේ? පොඩි කාලේ ඉඳන් මම ගොඩක් මේක ගැන ස්ටඩි කරනවා. මේක ගැන හොයනවා. බුදුදහම ගැන. එහෙම නෑ. අධ්‍යයනය කරන මේ ආගම් ගැන. ආගම්. මම O level කරද්දී මම බෝඩ් වෙලා හිටපු ගෙදර අය ක්‍රිස්තියානි. ඒගොල්ලන් චර්ච් වලට අපි එක්ක යන පළි වලට ගිහිල්ලා තියෙනවා. එහෙමයි. බයිබල් කියවලා තියෙනවා. එතකොට ඒ ගැන දැනුමක් තියෙනවා. චූටි කාලේ ඉඳන්ම මම Hindu නිසා අම්මලාත් එක්ක තාත්තලාත් එක්ක කෝවිල් යනවා. Hindu ආගමේ හැටියට එක් පූජා කරන පූජාවල් පවත්වනකොට ඇඟට මිනිස්සුන්ගේ ඇඟට දෙවිවරු ආරූඪ වෙනවා කියන මතයක් තියෙනවානේ. ඒක අපි දකිනවා නිතරම වගේ තැන් තැන් වල අපිට දකින්න ලැබෙනවා. එතකොට මටත් 9 වසරේ ඉද්දි මේ ගැන මටත් ඒක කරලා බලන්න ඕනේ කියලා හිතුණා. ඒ කියන්නේ දෙවියෙක් කෙනෙක්ගේ මිනිස්සෙක්ගේ ඇඟට ආරූඪ වෙනවද? එහෙම ආරූඪ වෙනවා නම් මම ඒක සුදුසු කෙනෙක්. මම පොඩිනේ. මගේ අතින් අනවශ්‍ය දේවල් සිද්ධ වෙනවා අඩුයි. මට මස් මාළු නොකා ඉන්න පුළුවන් කාලයක්. අනිත් මිනිස්සු මස් මාළු කාලා අරක්කු බීලා දේවල් විවිධ දේවල් කර කර ඉන්න මිනිස්සුන්ගේ ඇඟට දිවික් ආරූඪ වෙනවා නම් ඊට වැඩි ඉස්කෝලේ යන ළමෙක් පිරිසුදු කෙනෙක්ගේ ඇඟට අනිවාර්යෙන් ඒක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. ඒ නිසා මම එහෙම හිතලා මම 9 වසරේදී මස්කිලිය ලොකු කෝවිලක් තියෙන කතරගම දෙවියන් කෝවිල. ඒ උත්සවයට මමත් ඒ වෙලාව මාස ගාණක් මස් මාළු නොකා ඉඳලා කටු දිවේ කටු ගන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගෙන මම ගිහිල්ලා ඒ වැඩේ කරන්නට ගියා. නමුත් උත්සාහ ගත්තට මට ආරූඪ වුණේ නැහැ. එතකොට ඔබ වහන්සේට මේ වෙච්ච දේ සහ දැක්ක දේ අතර විරුද්ධත්වයක් තියෙනවා. එතකොට මට ඒ කටු ගන්න බෑ කියලා කිව්වා ඒ ගහන කෙනා ආරූඪ වෙන්නේ නැති නිසා. එතන හිටපු තව වයසක ඒ කෙනෙක් මට කතා කරලා මොකද්ද ප්‍රශ්න කිව්වේ මං කිව්වා. මම මෙච්චර මීන් කැපවීම කරලා තියෙනවා ඒ වෙලාව ඉඳලා තියෙනවා. මට කටු ගා ගන්න ඕනේ මේ කටු ගන්න බෑ දැන් ආරූඪ වෙන්නේ. ඊට පස්සේ දන ගාගෙන කැමති දෙවියා සී කරගෙන මේ ගාතාවක් කැමති ගාතාවක් සජ්ජායනා කර කර ඉන්න කියලා ඇස් ටික පියාගෙන ඉන්න කියලා කිව්වා. මාත් ඒ විදිහට හිටියා. ඉතින් පොළොවට දෙවි ගෙඩියක් තියලා මතුරලා දිවේ එළියට දාන්න කියලා කට්ට ගහලා එව්වා. එතකොට ඉතින් සාමාන්‍යයෙන් අපි කන විදිනකොට තියෙන පොඩි වේදනාවක් තිබ්බා. ලොකු වේදනාවක් කියන්නට බෑ. එහෙමයි. නමුත් මෙතෙන්දි මම කියන්නේ මේවා ඔක්කොම බොරු කියන එක නෙමෙයි. මට ඒක එහෙම වුණේ නෑ. දැන් අපි දේවල් ලොජිකලි බලනකොට මේක මෙහෙම නම් මේක මෙහෙම වෙන්න එපායි නේද? අපි තර්කානුකූලව දේවල් සාමාන්‍යයෙන් මිනිස්සු තිරිසන් සත්තු අතර වෙනස් වෙන්නේ අපිට දේවල් හිතන්න පුළුවන් නිසා. සත්තුන්ට හිතන්න බෑ. එහෙමයි. හිතන්න බෑ කියන්නේ මිනිස්සුන්ටයි සත්තුන් අතර තියෙන වෙනසම අපිට ඔයවගේ දේවල් කරන්න පුළුවන් නිසා තමයි. එහෙමයි. හිතලා දෙයක් කරන්න පුළුවන්, දෙයක් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් එතකොට අපිට ලොජිකලි මේක හිතනකොට තර්කානුකූලව මේක ගැලපෙන්නට ඕනේ. එහෙමයි. එතන එහෙම සිද්ධියක් උනේ නැහැ. එහෙම බලද්දී හැම ආගමකම අන්තිමට කියනවා දෙයක් කන්සෙප්ට් එක. හැම ආගමකම තියෙන කන්සෙප්ට් එක තමයි ඒ ආගමේ ඉන්න ඒ නායකයා. නැත්නම් ඒ දෙවියව සරණ යන්නේ. ඒ සරණ ගියාන් පස්සේ මරණයෙන් පස්සේ සුගතියට යන්න පුළුවන්. නැත්නම් මරණයෙන් පස්සේ පව් කරාම දුගතියට යනවා කියන concept එක තියෙනවා. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ කියන දහම ආත්මතින් වෙනස්. ඒක ගැන කතා කරන්න කලින් මම මේ ඇත්තටම බුදුදහමට එන්න ඕන කාරණාව කියලා
ඉස්සෙල්ලාම පටන් ගත්තේ මේ බුදුදහමට එන්න ඕනේ කියන එක නෙමෙයි. එහෙමයි. මට තිබ්බ දේ තමයි මම මේ අධ්‍යයනය කරපු දේවල් වලින් අපි හැම දෙවියන්ටම වන්දනා කරනවා. ඒ කියන්නේ අපි දන්නේ නැහැ ඇත්තටම දෙවියා කියන්නේ කවුද? ඇත්තටම මොන ආගමද හරි? මේ අපි වැරදි දෙයක් කරනවද? වැරදි කෙනෙක්ට වන්දනා කරනවද? හරි කෙනා කවුද කියලා වැරදි තැනකට ගිහිල්ලා අපි වැරදි දෙයක් කරලා අපිට ප්‍රතිඵලයක් නැති වෙයිද කියන ප්‍රශ්නේ. මොකද අපිට තියෙන්නේ පොඩි කාලයක්. පොඩි කාලයක්. අපි ඇත්තටම කාගේද සරණ යන්න ඕනේ? මේ කවුද ඇත්ත කෙනා? කාගේ සරණද අපි යන්න ඕනේ? කාගේ පිහිටද බලාපොරොත්තු වෙන්නේ? එහෙමයි. කාටද පුද පූජාවන් පවත්වන්න ඕනේ කියන ප්‍රශ්නේ. ඒකට මට හිතුණා මම භාවනා කරන්න ඕනේ. මනස දියුණු කරන්න ඕනේ. ඒ දියුණු වෙච්ච මනසෙන් මං හොයන්නට ඕනේ මේ ඇත්ත මොකක්ද මේක කියලා. ඊට පස්සේ මට හිතුණා මම ඉතින් පොඩි කාලේ මම හින්දු නිසා ඍෂිවරු මුනිවරු කොම් භාවනා කරනවා. ඒ කාලේ තියෙනවා දෙවිවරුන්ගෙන් වරහන් ගත්තේ ඒ කතන්දරේ තියෙනවා. ඒ නිසා මම හිතුවා එහෙනම් ඉන්දියාවට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ. මනස වඩනකොට මේ දේවල් මට අධ්‍යයනය කරලා දැනගන්න පුළුවන් කියලා මම හිතලා ඒ ගැන හෙව්වා. එහෙමයි. හොයනකොට මේ භාවනා ගැන හොයනකොට නිතරම මට හම්බුනේ බුදුජානක වහන්සේගේ ධර්මය. ඊට පස්සේ මම එතකන් නිකන් පන්සල් පරිසර දැකලා තියෙනවා, බුදුජානක වහන්සේගේ පිළිම වහන්සේලා දැකලා තියෙනවා, ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා. මට ඒ වුණාට එහෙම අවබෝධයක් නැහැ. ධර්මය කියන්නේ මොකක්ද? බුදුජානක වහන්සේ මොනවද දේශනා කරේ ඒව දන්නේ නැහැ. ගොඩක් අපිට මාධ්‍යවල වුණත් දේවල් දකින්නට ලැබෙන්නේ, අහන්නට ලැබෙන්නේ ධර්මයේ පැත්තට හොඳ දේවල් වලට වැඩිය ධර්මයට ප්‍රතිවිරුද්ධ හරි අනිත් පැත්ත. ඒ කියන්නේ හොඳ නැති පැත්තක් පින්නන්නේ මාධ්‍යවල. බුදුදහම කියන්නේ මේ හාමුදුරුවන් වහන්සේලා කියන්නේ මෙන්න මේ වගේ කියලා ගොඩාක්ම පෙන්නන්නේ අනවශ්‍ය අනිත් පැත්ත දේවල්. ඉතින් ඒ නිසා අපිටත් ඉන්නේ පැහැදිලිමත් තිබ්බේ නැහැ. ස්වාමීන් වහන්සේලා කියන්නේ කවුද? මොනවාද මේ පිළිවෙත් කියලා දෙයක් තියෙනවද? මේව පිළිවෙත් පුරනවද? ඇයි මේ කෙනෙක් පැවිදි වෙන්නේ කියන කාරණා අපි දැනන් හිටියේ නැහැ. ඒකට මම දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මම මේ ධර්මයේ හම්බුනාට පස්සේ ඒක අධ්‍යයනය කරා. අධ්‍යයනය කරනකොට තියෙනවා මේ නිවන කියලා එකක්. භාවනා කරන්න ඕනේ නිවන සඳහා කියන එක මට තේරුණා. එහෙමයි. නිවන මේ සංසාර ගමන මෙච්චර දීර්ඝයි. අපි ඉපදිනවා, මැරෙනවා, ඉපදිනවා. කර්ම රැස් කරගන්න හේතුව. එතන මේ නිවන කියන එක කොහොමද සාක්ෂාත් කරන්නේ? එහෙම කියන කාරණාව ගොඩාක් පැහැදිලි කරගත්තා. ඊට පස්සේ තමයි තීරණය කරේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරි ස්ට්‍රක්චර් එකට, බුදුරජාණන් වහන්සේ හරි පිළිවෙලකට මේ ධර්මයේ දේශනා කරලා තියෙන එක පර්යායන් වල මේ නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් ක්‍රමවේද බුදුරජාණන් වහන්සේ කෙනකෙනාට අනුව දේශනා කරලා තියෙනවා. එහෙමයි. ඒ හැම එකක්ම එක විදියට ගලාගෙන යන ප්‍රතිපදාවක් තියෙන, පිළිවෙලක් තියෙන හරි ක්ලියර් විදියට දේශනා කරලා තියෙනවා. කෙනකෙනාට අවබෝධ කරගන්න පුළුවන් විදිය. මට හරි ඒකට තමයි කැමැත්තක් ඇති වුණේ. ශ්‍රද්ධාව ඇති වුණේ ඒක නිසා තමයි. කෙනෙක් කියනවා නම් මරුණාට පස්සේ ඔයාලට මේ දේවල් හම්බ වෙනවා මෙහෙම කරොත් කියලා අපි ඒක මැරිලා ඉපයි බලන්න. මැරෙන්නේ නැතුව කාටවත් කියන්න බෑනේ මරුණාට පස්සේ මේක අනිවාර්යෙන් හම්බ වෙනවා කියලා. අනිවාර්යෙන් මේක. බුදුරජාණන් වහන්සේ මේ concept එක මේ ජීවත් වෙනකොටම මේක අවබෝධ කරගන්න පුළුවන්. මේක මනාකොට දේශනා කරලා තියෙන ධර්මයක්. මෙතනින් එහාට දෙයක් නෑ. ඇවිල්ලා බලන්න මේ ප්‍රතිපදාව තුළ ඉඳලා බලන්න. තමා තුළ විමසලා බලන්න. කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. මගේ සරණ යන්න කියලා කියන්නේ නෑ. අනිවාර්යෙන් මගේ සරණ ගියොත් මේ ඔයාලට මෙහෙම නිවන් දකින්න පුළුවන් කියන එක නෙමෙයි. මේ concept එක තුළ ඉන්න. එතකොට මේක අවබෝධ කරගන්න පුළුවන්. චරිතයක් නෙවෙයි. ඔව්. පුද්ගල චරිතයක් නෙමෙයි. ධර්මයේ සරණ යන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී කිව්වේ මම මෙතනින් පස්සේ ඔයාලගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයයි කියලා. ධර්ම විනය. මේ ධර්ම විනය ෆලෝ කරනකම් රහතන් වහන්සේලාගෙන් මේ පොළොව පිස්සෙන්නේ නැහැ කියලා කිව්වා. මේක අකාලික. ඕන කාලයකට මේ ධර්මය වඩන්න පුළුවන් අපිට නිවන් දකින්න පුළුවන්.
එහෙමයි. ධර්මයේ වඩන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ දේවල් හොඳට අධ්‍යයනය කරලා ඊට පස්සේ මම තීරණය කරේ පැවිදි වෙන්න. අධ්‍යයනයෙන් ගත්ත තීරණයක්. අපේ හැමදෙරුවනේ දැන් අම්මා තාත්තා නංගි සහ මල්ලි මේ අය මොනවද කිව්වේ මේ ඔබ වහන්සේගේ තීරණය ගැන? කැමති වුණේ නැහැ ඉස්සෙල්ලාම. අම්මා දන්නවා මම සාමාන්‍ය තීරණයක් ගත්තොත් ඒක දැඩිව ඉන්නවා කියලා. මාව පැවිදි කරපු මගේ ලොකු ස්වාමීන් වහන්සේ මට කිව්වේ බුදුරජාණන් වහන්සේගේ රූල් එකක් ඒක නීතියක්. ගෙදරයිගේ අනුමැතිය නැතුව පැවිදි කරන්න එපා කියන එක. එහෙමයි. ඒක බුදුරජාණන් වහන්සේගේ පියතුමාම අහලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගත්ත දෙයක් ඒක. ඒ නිසා ස්වාමීන් වහන්සේ මට කිව්වා අම්මගේ අවසර වුණ කියලා. මම මෙහෙට පැවිදි වෙන්න ඉන්න කලින් අම්මව මුණ ගැහිලා නංගිව මුණ ගැහිලා කියලා තමයි ආවේ පැවිදි වෙන්න යනවා කියලා. ඉතින් අම්මා දේවල් කියලා ඉතින් අහන්න නැති නිසා කමක් නැහැ යන්නේ කියලා කිව්වා. මෙහෙට ආවට පස්සේ ඉතින් ලොකු සංඝයට මම කෝල් එකක් අරගෙන දුන්නා කතා කරන්න. සායනස අම්මගෙන් ඇහුවා පුතා පැවිදි වෙන්නට කැමතිද කියලා. අම්මා කිව්වා ඉතින් එයාගේ කැමැත්තනේ ඉතින් කමක් නැහැ කියලා. කවුරුත් කැමති වෙන්නේ නැහැනේ පරම්පරා ගානක ඉඳලා අපි එකම ආගමක ඉන්නවා එකපාරට එහෙම හරි දුලබයි. මගේ කැමැත්ත ඉතින් මං අනිවාර්යෙන් මේ තීරණේ දැඩිව ඉන්නවා කියන නිසා කැමති වුණා. අම්මගේ කැමැත්ත ලැබුණා. අපේ හැමදෙරුවනේ ගිහි කාලයේ ඔබ වහන්සේ මොන වගේ කෙනෙක්ද? අපි විවිධ අය දකිනවා ගිහි කාලය තුල. සරපරුෂ අය දකිනවා, තැම්පත් අය දකිනවා. මේ වගේ වටපිට ඇතුළ ඔබ වහන්සේ මොන වගේ කෙනෙක්ද? සාමාන්‍යයෙන් අපි හිතනකොට හැමෝම තුළම මේ චරිත හැම දෙයක්ම තියෙනවා. ඒකෙන් ප්‍රකට වෙනම ගතිගුණය තමයි අපි හඳුනගන්නේ. එහෙමයි. අහවල් කෙනා හරි ශ්‍රද්ධාවන්ත කෙනෙක් නැත්නම් අහවල් කෙනා හරි නුවණ තියෙන කෙනෙක්. එහෙමයි. අහවල් කෙනා හරි සැරයි, අහවල් කෙනා හරි තැම්පත් කියලා. මේ හැමෝම තුළම ඒ වුණාට මේ ගතිගුණ ඔක්කොම තියෙනවා. තියෙනවා. ප්‍රකට වෙන ගතිගුණ ඔතනින් ලොකුවට පේනවා. පේනවා. එතකොට මම ටිකක් කේන්ති යන ස්වභාවයෙන් තමයි ඒ නිසා තමයි මම ජොබ් 13ක්ම කරේ කම්පැනි මොකක් හරි දෙයක් අමනාප වෙන. ඒ කියන්නේ මට මගේ අදහස් වලට මැච් වෙන්නේ නැති දෙයක් නැත්නම් කෙනෙක් මට මොන හරි කිව්වොත් මගේ උසස් නිලධාරියෙක් හරි මොනවා හරි කිව්වොත් මම එතනින් එහාට ඒ ජොබ් එක කරන්නේ නැහැ. ඒ කියන්නේ මම කැමති නම් මට කවුරු හරි එම් කියනවාට මොකද මගේ වැඩ ටික මම පිළිවෙලට කරනවා. එහෙම මම කරපු නැති දෙයකට කවුරු හරි මට දොස් කියනවනම් මම කැමති නෑ. ඒ වගේ තිබ්බා. හොයන මයින්ඩ් එක තියෙනවා කොයිලෙත්. මම software එකක් තනියම develop කරනවා industrial range එකේ software එකක් වුණා. ඒකට හේතුව තමයි මම නිතරම හොයනවා. දෙයක් හොයන්න ඕනේ කියලා හිතුවා. නිදි මරාගෙන සති දෙකක් තුනක් මාසයක් තුනක් හොයනවා. එහෙමයි. මට ඒක හොයලා ඉවර කරනකම් ඉවසිල්ලක් නෑ ඒක හොයනවා. ඒ වගේ මයින්ඩ් එකක් තිබ්බා. එහෙමයි. තව මං කවුරුත් කිව්වයි කියන පළියට දේවල් විශ්වාස කරන්නේ එකපාරට ඒක අරන් ඔළුවට දාගන්නේ නෑ. ඒක කිව්වනම් ඒක ඇත්ත නැත්ත මං හොයනවා. මගේ ඉතින් මං දකින විදියට මට ප්‍රබල වෙලා තිබ්බ ওই ගතිගුණ තමයි. ඒ වගේම කවුරු හරි මගෙත් එක්ක හොඳට ආශ්‍රය කරොත් මම ඒ ආශ්‍රය වෙනුවෙන් එයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා. හිත අමනාප වෙන විදියට මගේ හිතට හරියන්නේ නැති දෙයක් කරනවා නම් මං අතහැරියොත් ආය අවුරුදු 10කටවත් එහෙම අතහැරියාම තමයි. ආයේ ලං කරගන්නෙත් නෑ. එහෙමයි. ඒ වගේ ස්වභාවයක් තමයි. ඒ වගේ අපේ හැමදෙන්නේ එදා සහ අද ගත්තාම ගිහි කාලේ සහ අද උතුම් පැවිදි භාවයේ තුල ඉන්නවා කියන කාරණයක් එක්ක මේ කාල පරාසය ඔබ වහන්සේට දැනෙන්නේ කොහොමද? ගොඩක් වෙනස්. ඒ කාලේ එතකොට මං මුලා වෙච්ච කෙනෙක් කියලා මට දැනෙනවා.
ධර්මයේ concept එක තුල කිව්වොත් මෙතන අපි ආත්ම පුද්ගල භාවය අපි තුල ගොඩනගාගෙන තියෙනවානේ. ආත්ම පුද්ගල භාවය. මම තමයි මෙතන ඉන්නේ. මම තමයි පොඩි කාලේ ඉඳන් මේ දක්වා ඉන්නේ. මගේ එක්ස්පීරියන්සස් තමයි මගේ ජීවිතේ වෙච්ච දේවල් තමයි මම කියන්නේ කියන මේ එකම කෙනාගේ concept එක අපි කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙතන එක්කෙනෙක් නෙමෙයි. මෙතන එක්කෙනෙක්. ඒ කියන්නේ ආත්ම පුද්ගල භාවයෙන් තොරව දෙයක් තමයි මෙතන තියෙන්නේ. එහෙමයි. ඒක එක පරයයන් වල අපිට ගලප ගන්නට පුළුවන් අභිධර්මයේ පැත්තේ නාමයේ රූපේ කියලා. එහෙමයි. පංච උපාදානස්කන්ධය කියලා. එහෙම බැලුවොත් එන්නේ මට ඒ දැනුම ඒ කාලේ තිබ්බේ නෑනේ. එතකොට ධර්මය ගැන දන්නේ නැහැ. මම දැනන් හිටියේ නෑ. මම විතක කේන්ති ගන්නවා, විතක හරි ආදරෙන් කටයුතු කරනවා, විතක හොඳට හිතල මතල කරනවා, සමහරවිට මෝඩ වැඩ කරනවා. ඉතින් ඒ දේවල් මම කියලා ගත්ත එකම වැරදි. එහෙමයි. දැන් තේරෙනවා වැරදි කියලා. නමුත් දේවල් එක්ක ගැටෙන්න, ඇලෙන්න දෙයක් නැහැ එතන ඇත්තටම කියනවා. දැන් හරි නිවිච්ච ස්වභාවයක් තියෙනවා. මේ දේවල් තේරුම් ගත්තට පස්සේ සහ ඒ කාලෙත් එක්ක දැන් බලද්දි හරි සැනසීමක් තියෙනවා හිතට. වගකීම් නැහැ. මගේ කියලා බදාගත්තු දේවල් මට නැහැ. මට ඉතින් බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තුවක් කියන්නේ මට මේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන ඒ දැක්ම තමයි තියෙන්නේ දැනට. එදා සහ අද හත්පසින් වෙනස්. අපේ හැමදුරනේ මට හිතෙනවා මේ වගේ ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහන්න. අපේ හඳුනේ වර්තමාන මේ ලෝකයේ යන ක්‍රමවේදය එක්ක ඔබ වහන්සේට දැනෙන සහ පේන විදිහට බහුතරයක් දෙනා මේ ධහම තුල ඉන්නවද? මම දැන් ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ. උඩ අපේ ආරණ්‍යයටත් එන්න දායකයි දානේ අරන් ඉන්නවා. දැන් අපි 10 දෙනෙක් ගත්තොත් සංක්ෂේපයෙන් 10 දෙනෙක් ගත්තොත් ඒකේ 5 දෙනෙක් නැත්නම් 10 දෙනෙක් වගේ ධර්මයේ තුල ඉන්නවා කියලා කියන්නට පුළුවන්. එහෙමයි. එතන ඒ ධර්මයේ තුල 10 දෙනෙක් 5 දෙනෙක් හිටියට ඔතන දන් දෙන කට්ටිය ඉන්නවා 200ක් 300ක් විතර. එතකොට මේ දන් දෙනවා කියන කාරණාව ගත්තාම පින්කම් කරනවා කියන කාරණාව ගත්තාම එනවා දානි උයනවා පිළිගන්නවා පූජා කරනවා යනවා. මේක ඇවිල්ලා මේ අතීතයේ අපේ අම්මා තාත්තා කරා සියලා මුත්තලා කරා මේක බුදුදහමේ තියෙන පුරුද්දක් හැටියට තමයි ගොඩාක් අය කරන්නේ. යම් කිසි කාර්යයක්. සමහර අයට මේ හිතනවා පින් කරන එක හොඳයි. සමහර අයට හිතනවා පින් කරන එක නිසාමයි අපිට කුසලේ නිසාමයි ඊළඟ භවයේ සුගතිගාමී කරගන්නට පුළුවන් කියනවා. එහෙමයි. නමුත් මේ බුදුදහමේ තියෙන concept එක follow කරන විදිය පේන්නට නැහැ කියලා තමයි කියන්නේ. අඩුම ගානේ මේ හැමෝම උත්සාහ ගන්නේ මේ අපි මේ මැරෙන්නකන් තියෙන අපේ ජීවිතේ හොඳට ජීවත් වෙන්න. හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරලා හොඳට ජීවත් වෙලා තමන්ගේ වටපිටාවේ ඉන්න අම්මා තාත්තට වෙන්න පුළුවන්, දූ දරුවන්ට වෙන්න පුළුවන්. දේවල් හොයලා තියලා හොඳ මිනිසෙක් හැටියට මැරෙන්න තමයි ඔක්කොම ප්ලෑන් කරන්නේ. අනිවාර්යයෙන්. එතනින් එහාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල කියන දෙයක් ඒ දැක්මක් ඒක දැකලා අඩුම ගානේ මාසෙට එකපාරක් හරි පොය දවසට හරි පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා දැන් බණ ටිකක් අහලා ඒ අනුව තමන්ගේ ජීවිතේ පොඩ්ඩක් ධර්ම මාර්ගයට ගන්න පැත්ත දකින්නට ටිකක් අඩුයි. එහෙම නැත්තටම නැහැ කියලා කියන්නේ කීප දෙනෙක් ඉන්නවා බහුතරයක්ම අඩුයි. මේ බහුතරයක්ම පොය දවසෙත් ඕවර් ටයිම් කරලා හරි කීයක් හරි වැඩි ප්‍රෝපය ගන්න එක තමයි බලන්නේ. එතකොට එතනින් දකින්නට තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න නැහැ කියන එක තමයි. එහෙම තේරුණා නම් මේකේ බරපතලතාවය සත්‍යාවිය ඕමට්ටෝ දයමානව මත්තකි.
ඉස්ස ගිනිගත්තු කෙනෙක් ගින්න නිවන්නට වේසනවා වගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට වේසනවා කියලා බුදුරජාණන් දේශනා කළා. ඒ තරම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ සත්‍යය හැමෝටම අපි සතර අපායේ මහගෙදර කරගෙන ඉන්නේ. ඒක ඇහුවොත් එimhe හැමෝම කියනවා. දැන් අපි කිව්වොත් වයසක කෙනෙක්ගෙන් ඇහුවත් පටිච්චසමුපාදේ කටපාඩමින් කියනවා. නමුත් පටිච්චසමුපාදේ යථා ස්වභාවය දැක්කම අනිවාර්යෙන් මේ දුක තේරෙන්නේ. මේ හේතුඵල ධමයෙන් මම මේ දැන් මොනවද මේ කරන්නේ? මේකට හේතුව ඵලය මොකද්ද මේකට වෙන්නේ කියන එක. ඒ concept එක තේරුණොත් අනිවාර්යෙන් යාට අවශ්‍යතාවයක් ඇති වෙනවා මෙතනින් ධර්මයට යොමු වෙන්න. එතකොට ඒ නිසා මේ බහුතරයක් බෞද්ධයෝ කියන බහුතරයක්නේ අපිට පේන විදියට දකින්න පුළුවන්කමක් තියෙන්නේ ධර්මය තුල නැහැ කියන එක තමයි. බහුතරයක් දෙනා ධර්ම තුල නැහැ. ධර්ම තුල නැහැ. ගොඩාක් පොඩි පිරිසක් තමයි ධර්මය තුල හැසිරෙන්නේ. ධර්මයේ තමන්ගේ ජීවිතය කරගෙන ඉන්නේ ගොඩාක් පොඩි පිරිසක්. ඒ තුල අපි අදහස් කරන්නේ නැහැ සීලමු දෙනා මේ සීලමු දේවල් අතහැරලා ඉල්ල පැවිදිලා පිළිවෙත් පුරන්න මේ කියන එක නෙමෙයි. ගිහි ජීවිතය තුළ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට පුළුවන්. මාසෙකට එක දවසක් හරි Tamanට කියලා වෙන් කරගෙන මේ ධර්මයේ තුල කටයුතු කරන්නට පුළුවන්. එහෙමයි. ඒකමයි කවදා හරි Tamanගේ ජීවිතයට පිටක් වෙන්නේ. එහෙමයි. ඒ බේසික් ලෙවල් එකේ බේසික් නොලෙජ් එක නැහැ කියන්නේ ඉතින් ඇත්තටම ධර්මයේ තුල නැහැ කියලා තමයි කියන්නේ. අපේ හඳුනේ ගිහි කාලේ වහන්සේගේ භාෂාවුනේ දමිළ භාෂාව. දැන් දමිළ භාෂාවෙන් ධර්මය දේශනා කරන තැන් තියනවද වහන්සේ නැත්නම් තාම නැහැ. එහෙමයි. මට අධ්‍යයනය කරන්න දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා. එහෙමයි. මම පැවිදි වෙච්ච ආරමුණම මම මේකේ සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන එක තමයි. පිළිවෙත් කරලා ඉතින් ඒකට ගොඩක් මානසික වෙන්න ඕනේ. සත්‍ය ඉතින් හරි ගැඹුරු සහ සියුම් කාරණාවක් ධර්මයේ අවබෝධ කරගන්නවා කියන්නේ. ඉතින් ඒකට තමයි මම මේ දවස්වල ඉතින් වෙහෙස ගන්නෙ. භාවනා කරන්නේ, දේවල් අධ්‍යයනය කරන්නේ මේ ප්‍රතිපත්තිය පුරලා යම් අවබෝධයක් ගන්න. අවබෝධයක්. මම දකිනවා දැන් අපිට සිව්පසයෙන් උපහාර කරන දායකයට යම් දහමක් කියලා දෙන්න ඕන. අපි කියලා දෙනවා. නමුත් යම් දවසක මම මේක යම් මට්ටමක හරි අවබෝධ කරගෙන ඒක කියලා දෙනවා. ඒකයි වටින්නේ. ඒක තමයි වටින්නේ. ඒ නිසා මම ගොඩක් ඉක්මන් ඉන්නේ මේ ධර්මයේ කියලා දෙන්න. මොකද අපිට වැඩි දක්ෂ ස්වාමීන් වහන්සේලා ධර්මයේ දැනට කියලා දෙනවා. කියලා දෙනවා. පිළිවෙත් පුරන කට්ටිය තමයි අඩු. ඒ නිසා මගේ කන්සෙප්ට් එක තමයි පිළිවෙත් පුරන්නේ. අපේ හැමදෙරනේ මේ වහන්සේ මේ විදිහට දේශනා කරනකොට මේ මට අහන්න හිතෙනවා මේ දැන් සිංහල භාෂාව මේ තරම් මේ අධ්‍යයනය කරගත්තේ කොහොමද වහන්සේ? සිංහල අපේ පොඩි කාලේ ඉඳන් මට ටිකක් පුළුවන්. ඒකට හේතුව පොඩි කාලේ මම ඉස්කෝලේ යනකොට මගේ සිංහල යාළුවෙක් හිටියා. එයාත් එක්ක කතා කරලා ටිකක් හොඳට හුරු වුණා. එහෙමයි. ඊට පස්සෙත් මම ජොබ් එක කරන පරිසරය වුණත් ගොඩක් සිංහල යාළුවෝ එන්න හිටියා. එහෙමයි. මම ගොඩක් සිංහල යාළුවෝ එන්න ආශ්‍රය කරපු නිසා සහ දැන් ගොඩක් ග්‍රැමර් එහෙම සිංහල පැත්තෙන් හදාගන්න පුළුවන්කම තිබුණේ මේ සිංහල පැත්තෙන් පොත් එහෙම කියවන නිසායි තව ත්‍රිපිටකයේම අධ්‍යයනය කරන නිසා ඒක තියෙන ග්‍රන්ථවල තියෙන ඒක වචන භාවිත කරනවා. දැන් ඔබ වහන්සේට කියවන්න වගේම මේ ලිවීම මේ සියල්ල ප්‍රගුණයි. ලිවීම එච්චර දුරටම නෑ සාමාන්‍යයෙන් පුළුවන්. එහෙමයි. කියවන්න පුළුවන්, තේරුම් ගන්නත් පුළුවන්. කතා බහ කරන්න පුළුවන්. එහෙමයි අපේ හැමදෙරනේ. අපේ හැමදෙරනේ ඔබ වහන්සේ එක්ක මේ සදාම් කතා බහ අරගෙන යද්දී මේ වෙනුවෙන් වෙන් කරගත්ත කාලය බොහොම ඉක්මනින්ම ගෙවිලා ගිහිල්ලා දැන් තමයි තේරෙන්නේ. අපේ හැමදෙරනේ ඔබ වහන්සේගේ වයසත් එක්ක මේ පරිසරයත් එක්ක අසීමිත වූ කැපකිරීම කරගෙන බුදු පියාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් විදිහට අද ඔබ වහන්සේ වැඩ සිටිනවා. අපේ හැමදෙරනේ
මේ කතා බහ නරඹන අපේ ප්‍රේක්ෂක සදැහැති පිරිසට එහෙම නැත්නම් අපේ මේ සමාජයට ඔබ වහන්සේට තියෙන මේ අත්දැකීම් සමුදාය එක්ක ඔබ වහන්සේට දැනෙන හැඟෙන දේ එක්ක දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මගේ එක්ස්පීරියන්ස් වලින් කියලා කියන්නට බෑ. මොකද මම එච්චර ලොකු එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්, එච්චර ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. බුදුරජාණන්සේගේ ධර්මයේ යම්කිසි කාරණාවක් කියන්නට පුළුවන්. බුදුරජාණන්සේගේ ධර්මයේ තමයි මේ ලෝකයේ තියෙන උසස්ම සහ කිසිම දෙයකට කම්පෙයාර් කරන්න පුළුවන්කම නැති දෙයක් තමයි මේ බුදුරජාණන්සේගේ ධර්මය. එතකොට ඒ තුල බලනවා නම් ඇත්තට මේ ධර්මයේ කෙනෙක් තේරුම් අරගෙන මේ ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට උත්සාහවත් වෙනවා නම් ඒ තුල තමයි එයාට නිවීම සැනසීම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මුල් කාලේ ධර්ම මෙච්චර සංකීර්ණ නැහැ. සංකීර්ණ නැහැ කියන්නේ හේතුව විනය සිල්පද බුදුරජාණන් වහන්සේ මුල් කාලේ පැනෙවින. ඒකට හේතුව මුල් කාලේ හික්මිච්ච භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, ගිහි අය වෙන්න පුළුවන්. ඒගොල්ලන් හික්මුණ හරියටම මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන සහ මේකේ අවශ්‍යතාවය දැනගෙන. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පද කීපයක් දේශනා කරේ. ඒක හැමෝම දන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සීලොම ධර්මය මුල්ම කාලේ හරි කෙටියෙන් සහ ලස්සනට විස්තර කරේ එකම එක ගාථා පාඨය. එහෙමයි. සබ්බපාපස්ස අකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන ඒතං උද්ධාන සාසන. එතකොට මේ ගාථාව හරියටම අපි තේරුම් ගත්තොත් හොඳටම ප්‍රමාණවත්. එහෙමයි. සීල පවුණු කරලා සිත දමනය කරලා කුසලයේ වඩනවා නම් ඉතින් ඒක Tamanට ලොකු පිහිටක් වෙනවා මේ සංසාර ගමනේ. යම් දවසක නිවන් දකින්නට නම් පිට සුගතිගාමී ජීවිතයක් වුණා. ඒ වගේම ප්‍රබල කුසලයකට ඕන. ඒකට කෙනෙක් අනිවාර්යෙන් කුසලයන් සම්පූර්ණ කළ යුතුයි. ඒ වගේම සිත දමනය කරන්න බැරි කෙනෙක්ට නිවන් දකින්නට බෑ. මාර්ගඵල අවබෝධයක් කරන්නට බෑ. එහෙනම් අනිවාර්යෙන් අපේ සිත අපිට දමනය කරන්නට පුළුවන් වෙනවා. ඒ නිසා මේ වගේ කාරණා සිහිපත් කරගෙන මේ වගේ කාරණාවන් දිගටම තමන්ගේ හිත තුළ මෙනෙහි කරනවා නම් කෙනෙක්ට යම් දවසක පිහිටක් වෙන්නේ මේ කාරණාව. මේ නිසා ඉතින් සියලුම දෙනාටම සිහිපත් කරනවා මේ බුදුරජාණන් වහන්සේගේ දුර්ලභම අපිට ලැබෙන බුද්ධෝත්පාද කාලෙක දුර්ලභම අපිට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ අර්ථවත් කරගන්නට කියලා තථාගතයන් වහන්සේගේ මේ ධර්මයේ තේරුම් ගන්නට උත්සාහවත් වෙලා ධර්මානුකූල ජීවිතේ සකස් කරගන්නට කියලා මේ සියලුම දෙනාටම මතක් කරනවා. එහෙමයි. අපේ හැමදෙරුවනේ අපි ලද දුලබ වූ ජීවිතේ වහන්සේ දේශනා කළා වගේ යම් කිසි දහමක් අවබෝධ කරගන්නට පුළුවන් නම් ඒ දහම තුල අපිට යම් තාක් දුරට හැසිරෙන්නට පුළුවන් නම් ඒක තමයි වටිනම සහ වැදගත්ම දේ අපේ හැමදෙරුවනේ. රවීන්ද්‍රයි බණ්ඩාරි YouTube නාලිකාවෙන් දම් සිසිල සැමසිත පුබුදුවන සද්ධර්ම වර්ෂා අද දවසේ වැඩසටහන වෙනුවෙන් වෙන් කරගත්ත කාලය බොහෝසේ වේගයෙන් ගෙවී ගියා. ඉතින් අප දැන් සූදානම් වෙන්නේ අපේ වැඩසටහනේ සමාප්තිය සටහන් කරන්නට. ඉතින් අද දවසේ මහත් කරුණා පෙරදරිව මාගේ ගෞරවාන්විත ආරාධනය පිළිඅරගෙන මේ නාලිකාවේ මේ සදහම් කතා බහ විචිත්‍රවත් කරන්නට සහ සාරගර්භ කරන්නට ඔබ වහන්සේගේ වැඩමවීම මට මහත්සේ ආශිර්වාදයක්. ඔබ වහන්සේ යම් ආකාරයකින් යම් ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාවට වඩින්නට ඒ විතරක් නෙවෙයි চিරාත් කාලයක් තුනුරුවනේ රැකවරණයේ එක වැඩ සිටින්නටත් අප මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කරනවා. ඒත් එක්ක අපේ වැඩසටහන මෙලෙසින් අප නිමාවටපත් කරනවා. ඔබට සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.